අද මං ඔයාලට ගෙනලා තියෙන දමිළ සිනමාවට ආදරය කරනට ලොකු වැදගත් නිවුස් එකක්. ඔබ දන්නවා දමිළ සිනමා කර්මාන්තයෙන් ජෝසප් විදේ එහෙම නැත්නම් තලපති විජේ ඉවත් වෙලා ඉන්නවා. ලෝකේ ගොඩක්ම ප්‍රසිද්ධ වුණ ලියෝ චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට පණ පෙව්වේ මේ විජේ තලපති. මීට දින කිහිපයකට කලින් ලෝකේස් කන්රාජ් කියන අධ්‍යක්ෂකවරයා එහෙම නැත්නම් ලියෝ චිත්‍රපටිය අධ්‍යක්ෂ කරපු ලෝකේස් කන්රාජ් YouTube නාලිකාවක් කරා මෙන්න මේ වගේ දෙයක් කිව්වා. ජෝසප් විදේ එහෙම නැත්නම් තලපති විජේ ඇතුව නැතුව ලියෝ 2 මූවි එක ක්‍රියේට් කරනවා කියලා. ඉතින් ගොඩක් දෙනෙක්ට හිතෙන්න පුළුවන් ලියෝ 2 චිත්‍රපටිය කොහොම නිර්මාණය කරන්නේ විජේ නැතුව කියලා. ඉතින් ඔබ නිකුත් හිතලා බලන්න ලියෝ චිත්‍රපටියේ වික්‍රම් එහෙම නැත්නම් කමල් හාසන් ඒ මුග ලින්ක් කරලා තියෙන කමල් හාසන් කිසිම ඇක්ට් එකකින් තොරව. ඒ වගේම තමයි වික්‍රම් මූවි එකේ කාර්තික් එහෙම නැත්නම් කයිති මූවි එක ලින්ක් කරලා තියෙන්නේ කාර්තික්ගේ කිසිම ඇක්ට් එකක් නැතුව. ඉතින් ලෝකස් කන්රාජ් අවසන් වශයෙන් කියන්නේ ලියෝ 2 චිත්‍රපටිය විජේ